හලෝ ඔව් මහත්තයා ඔව් සතරදාස කන්ස්ට්‍රක්ෂන් තමයි මහත්තයානේ අනේ මහත්තයා ඉන්න බැරි වුණානේ ඔව් අපේ අර ප්‍රේමදාසට පුංචියම නැති වුණානේ ලබන සැරේ කොහොම හරි පටන් ගන්න මහත්තයා අනේ මහත්තයා ගන්න දිනම් පටන් ගන්න වෙන්නේ නැහැ මොකද ධර්මය කිව්වන් දවස් 3 මරණ තියා ගන්න ඕනේ කියලා රටින් ඉන්නන්ගේ සල්ලි ගන්න හරි මට හරි ලබන සැරේ කොහොම හරි ඉවර කරලා දෙන්න හරි තෙරුවන් සරණයි මේ සුගතේ මම අඳුරන කොල්ලෙක් ඉන්නවා මේ දවස්වල වැඩක් නුත් නැහැ කියලා ඉන්නේ වැඩට එක්කන් එන්නද ඔයාලගේ වැඩ කොහොමද වැඩ නම් කිසි අවුලක් නැහැ පලංචි අහස උනන ගහනවා ඔයාලගේ නම ගුණදාස කඩ චන්ද්‍රමේ තේරුම ඔබ මගේ හිතවතා හින්දා ඒක දාස කන්ස්ට්‍රක්ෂන් 2000 කන්ස්ට්‍රක්ෂන් කියලා මම පටන් ගත්තා ඔබ තව එකෙක් ගෙනාවා ඊට පස්සේ 3000 කන්ස්ට්‍රක්ෂන් ඊට උ තව එකෙක් ගෙනාවා ඊට පස්සේ 4000 කන්ස්ට්‍රක්ෂන් දැන් ඔබ තව 10 කෙනෙක් ගෙනවා ඊට පස්සේ 5000 කන්ස්ට්‍රක්ෂන් කියන බා මට මේක රෙජිස්ටර් කරන්න කියන්නේ ඉතින් අපි ඒකට 10 කියලා දාමු 10 කන්ස්ට්‍රක්ෂන් අවුලක් මන් නෑ හැබැයි ඉතින් අපිට 10ම හොයාගන්න වෙනවනේ බා හොයමු මේ මොකෝ වැඩි මේ බලන්න හැමතැනම වයිරින් හදලා තියෙනවා ඔක්කොම කරලා තියෙන්නේ කබරාරුව ආපු ගමන් ස්විච් එක දාලා දෙනවා මේක උඩින් වයරට ස්විච් උඩ දාලා හරියන්නේ නැහැ පල්ලෙහින් දාලා ස්විච් එක ඒ ඔක්කොම හදලා තියෙන ලෑස්ති කරලා තියෙන්නේ මට වැඩේ කරලා දෙන්නකො ඒක ටික හරියනවා හරියට වැටි බලන්න කෑ ගහන්න එපා මට කෝල් එනවා මල ගෙදර ඉන්න කියලා තියෙන්නේ හරියයි මම බුදානන් සනතයියා අර මුත්තයිලා ගෙදරට එහා පැත්තේ ගෙදර නෑ ඔව් ඔරේ ගෙදර වයරින් කරේ අපි ඡන්දනේ ඡන්ද ඩ්‍රයිවිං කරේ මන් දවසක් ගියාම තමයි වැඩ බලන්න ඡන්ද ගියාම ඡන්ද ඉන්නවා මේ වේග් දානවා මම හිතුවා අනිවාර්යයෙන් මූට කරන්ට් එක ගියා තමයි කියලා තිබ්බ උදැල්ල කටේ උදැල්ල කරන්ට් එක වැදිලා තින්නේ බා උඩල්ල කටේ තිබ්බේ මූට ෆිට් එක ඇති කියලා හිතන්නේ මං හිතුවා ඩාන්ස් එකක් දානවා මේ පුවක් කරලා දියා පුවක් මේ විතර තමයි නතරින් බෑ මම යනම කතා කරේ මේ මුඩ ඉතාලල් සීන්නන්නේ නැහැ මේ අවුරුදු 30ට මේ ජීවිතය ආතල් නැත්තම් මේ වැඩක් තියා බා යහංගුනේ රස කරන්නේ ඒක කලා කහ යන්නේ අර දිනේෂ් අයියලා ගෙදරට ඔව් සයිල් ඇල්ලුවේ මමනේ උඹනේ සෙට් කරලා දුන්නේ ඔව් මට මතකයි සයිල් ටික අල්ලලා ඉවරලා රෑ බොණ්ඩ හදලා රොටියක් හැදුවා සයිල් අල්ලලා තියෙන පාන් පිටි වලින් ගියාම අම්මට ඒක ටයිල් මුර ටික රුවෙන් රොටි හදලා උඹලා කාලත් එක්කද බීලා පළඟනා වගේ හදලා තිනුරන් ගෙදරට මේ මම උඹට අතට දාව කියන මට වෙච්ච එක මොකද කියන්නේ අර අපි ඊළඟ OIC කාර්යය බා ස්ලැබ් එකේ ඒක කිව්වා නෑ කිව්වා මේ උඹට තාම අතට දාව කියන්නේ මේ ආටල් නෙමෙයි අරෝ දෙන්නේ මේෂන් හරි හන්නේ යම යන ගමන් කියන්නේ උඹ දැන් කිව්වේ දිනේශයලාගේ එහා පැත්තේ උඹ කියන්නේ කතාව හොඳම තියෙන්නේ උඹට කිව්වේ නෑ තාම මොකටද කියහන්කෝ බැරිනම් මචං වත්ත පහල එන්න වතුර ගංගාව හරිද මම බැරිනම් උඩ ගිහිල්ලා බැලුවා අම්මට සිට මෝටරේට ගාන වතුරට යනවා ඕ උඹ දන්නේ සිද්ධිය මොකද්ද කියලා මොකට සීන් එක එන වතුරෙක් ගහලා යටට යන වතුරෙක් ගහලා උඩට ඉතින් ඔම්මයි පිරෙන වතුර ටික ගංගාවයි ගලනවා ඕටි නේ කතාවක් කියන්නේ මනිකන්නේ අර මහිපාලයා ඔව් පොලිසිය ඔව් ඌගේ ගෙදර ටයිල් වගේක් ඇල්ලුවා මම හා ඌ ඩබල් ආවා ඉතල භාගයක් දුන්නා ගහපන් කියලා තනියම මම පෙරේට කමනේ ඒගොල්ලෙන් පොඩ්ඩක් ගැව්වා ටයිල් ටික අල්ලලා බලද්දී අනිත් පෙට්ටල් අල්ලලා ගියාම කොහොම ඌ හන්දේ වෙවිලා අහනවා ලෙසන් නෑ නේද කියලා අපේ හොටරම නේනනේ ධර්මේ මේ උඹ තමයි ඔය එක එකව කයියට අල්ලගන්නේ ප්‍රේමේ මොකද්ද ඔය කරන්නේ මේකේ තේරුම් බං ඊළඟ ටයිට් කරලා දාහන් මමද මේ මෙයානේ කතාවට මේ කතාව කියන්නේ තු යන්නකෝ යන්නේ වැඩ කරගන්න මෙයා කතා කිව්වේ තව එකක් කියන්නේ කියලා එළ බලාගෙන ගිහින් ටක් ගාලා එන කොහෙද යන්නේ හાર્ඩ්වෙයාර් එකට යනවා එයි සමුසනේද මේකේ වයරින් කරන්නේ ඔව් එයි දැන් වයරින් වැඩ ඉවරද ඔය ගෙදර ඒ ගැන අහන මහත්තයා කවුද මම කවුද මම තමයි මේ ගෙදර අයිතිකාරයා මහත්තයා එන්න කියනවා සමුසනේ ලොක්කට ගිහිල්ලා හරි මහත්තයා එන්න කිය පිස්සු යක්කු එතන වැඩක් කරන්නේ ඇවිද ඇවිද ඉන්නවා ප්‍රේමදාස කවුද බං මේ ගැට ගැව්වේ මේ සුගතේ අර ගෙදර මහත්තයා විලබ අර ගෙදර කිව්වේ මේ ගෙදර අයිතිකාර මහත්තයා
උඹ මොකද කිව්වේ? මං කිව්වා ගෙදර වැඩ ඔක්කොම ඉවරයි මගේ වැඩ ටිකක් විතරයි තියෙන්නේ කියලා. එහෙනම් කමක් නැහැ නේ බං. පොඩ්ඩක් ගිහින් බලනකො අතන බලන් ඉන්න තම තැනක. ඔව් ගැටේ දාපන්. මහත්තයා මේ මොකක්ද අයිසි මේකේ තේරුම? දැන් මේකේ වැඩ කොච්චර කල් තිස්සේ කරනවද? දැන් කවද්ද තමුසලා මේක ඉවර කරන්න කියනකො? ඉක්මනට මේ ඉවර කරලා දෙන්නම් මහත්තයා. ඉක්මනට තමයි. තමුසෙට 4000 නෙමෙයි 10000 කියලා දැම්මත් වැඩක් නැහැ නේ. මේක වැඩ ඉවර වෙන්නේ නැහැ නේ. දැන් තව මොනවද මේක කරන්න තියෙන වැඩ? මහත්තයා මේ ටැංකියට බටර් ලයින් එක අදින්න තියෙනවා. ඒකට චන්ද්‍රගේ කරන්ට් වැඩ ටික ඉවරනහම වැඩ ටික ඉවරයි. මේ වයිෆ්ට තව මාස දෙකකින් ළමෙක් හම්බෙන්න ඉන්නේ. හරිද? ඕක ඉක්මනට ඉවර කරලා දෙනවා. හරිද? බටර් ලයින් එකයි මට කරන්ට් එකයි අරන් දෙනවා ඉක්මනට. හරි මහත්තයා හරි. මට ඉක්මනට සතියක් දෙන්න මම ඒක ඉවර කරලා දෙන්නම්. හරි හරිද තම පිස්සු යක්කු. යන්න. පිස්සු වැඩක් කරන්න බෑ. අයියෝ ධර්මේ මොකද්ද බං කල්පනා කරන්නේ? කොහොම ඉවරයක් කරලා දාහන්කෝ. ඉවරයක් කරන්න තිබ්බා ටැංකිය ගන්න තිබ්බන. ටැංකිය ගණන් කොයිද මොක මහඩයක් ඈ? මේ 10 ටැංකියක් තියෙන්නේ බා. හරි බං ඉතින් 10ක් එපා. ගෙදරට බාත්රූම් දෙකක් තියෙනවා. මහත්තයාට ඕනේ හින්දා තමයි මහත්තයා 10ක් ගන්න දෙන්නේ. ඒ අල්ලන් අල්ලන් මොක ඉවරයක් කරලා ඒකනේ මම භාවනා කරගෙන ටැංකිය කාමරේ ඉඳි අපි උල්වැස්ස බඳලා. දැන් ගන්න ඕනේ නැහැ ටැංකිය. උඩට ගන්න අපිට බබා හම්බේ වගේ බං. ඒකද? මම ප්‍රේමදාසගේ කතාව කියලා නැහැ. Oh shit! Music. උන්න है बासुन है लंबेට වැඩ නැති බාසුන් නැහැ මේ සන් වැඩ කිඩ දීසන් නැහැ දාසලා අපි තමයි කන්ස්ට්‍රක්ෂන් සතර දාස කන්ස්ට්‍රක්ෂන් ගන්නවා මු කන්ස්ට්‍රක්ෂන් සතර දාස කන්ස්ට්‍රක්ෂන් සුගතය පෙරමුණ ගන්නේ චන්ද්‍රා විදුලිය දෙන්නේ තයිල් විකාස ප්‍රේමේ ගලිවල කපලයි ධර්මෙන්නේ කන්ස්ට්‍රක්ෂන් සතර දාස කන්ස්ට්‍රක්ෂන් ගන්නවා මුන් කන්ස්ට්‍රක්ෂන් සතර